ව්‍යාපෘතියේ එක් අදියරක් තමයි ඉවුරු ඛාදනය වෙන තැන් බලලා ඒව ආරක්ෂා කරන එක. ඉතින් මගේ ව්‍යාපෘතියේ ඉවුරට විසඳුමක් කියන තේමාව යටතේ ඉවුරු ඛාදනය වෙන තැන් බලලා ඒවැ එතනට ගැළපෙන ශාක රෝපණය කිරීමක් තමයි අදත් මේ ස්ථානයේ සිදු කරන්නේ. ඉතින් අපි මේ තෝරගත්තේ කළුගඟේ මහලු අවධිය ගත කරමින් යන ස්ථානයක්. ඉතින් මේ ප්‍රදේශය ගැන ගත්තොත් මේ ඌරුගල සංචාරකයන් වෙනුණු ඉකෝ බෙල්ට් එකක්. ඉතින් මේ ස්ථානයේ අපි ආවට පස්සේ අපි දැක්කා මිනිස් ක්‍රියාකාරකම් හින්දා හානියට ලක් වෙලා තියෙන පරිසර පද්ධතියක්. ඉතින් උදාහරණයක් විදිහට ගත්තොත් පොලිතින් බැහැර කරලා තියෙනවා. ඒ වගේම නුසුදුසු ශාක තමයි මෙතන රෝපණය වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේම මේ පාතල් කර්මාන්තයේ හින්දා ඉවුරු ඛාදනයට ලක් වෙලා තියෙනවා. ඊට පස්සේ වැලි ගොඩ දැමීම හින්දා ඉතින් මේ වගේ මිනිසුන් නොදැනුවත්කම නිසා සිදු කරන ක්‍රියාකාරකම් හින්දා මේ ස්ථානය විශාල වශයෙන් ඉවුරු ඛාදනයකට ලක් වෙලා තියෙනවා. ඉතින් අපි මේ ස්ථානය රෝපණය කරන්න තෝරගත්තේ මූල පද්ධතියක් හොඳින් වියදෙන සහ මේ ස්ථානයට ගැළපෙන ශාක වර්ග. උදාහරණයක් විදිහට ගත්තොත් ගම්මි, කුඹුක්, අට්ටික්ක වගේ ශාක. ඉතින් මම ඔයගොල්ලන්ටත් ආරාධනා කරනවා මේ වගේ ක්‍රියාකාරකම් කළා අපේ පරිසර මාතාව ආදරෙන් ආරක්ෂා කරන්න කියලා.